වෙලාව යන්නේ හදත් අපි පොඩි ගමනක් යන ගම අතරම පියද යන්නේ බ්ලෆ් වලට මගේ සගයෝ ටිකත් එක්ක යන ගමන් අපි ඔමයි බීච් එක තමයි මුලින්ම ගියේ. මේ අපි ගොඩක් කාලයකට කලින් ගිය ගමනක්. අතර මේ නොවැම්බර් මාසයේ විතර සාමායිකයන් ඔන්න මෙන්න තියලා වගේ තාම ඉන්ටර්විව් වුණා විතරයි නිව්සීලන්ත වල මම ඉන්නේ කාගෙල් ඔයගොල්ලෝ දැන්ටමත් එක දන්නවා කාගෙල් වල තියෙන බීච් එක තමයි බීච් එක. ඒකේ තමයි අපි ආවේ. ඒතරම පාළු ගතියක් තියෙනවා. ඔයගොල්ලන් පේනවා මෙතනට පේනවා ක්වීන්ස්ටවුන් පැත්තේ තියෙන හිම කඳු ටිකත් ඒ දවස්වල අපිට පේනවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපි මම අරන් තියෙන ෆොටෝස් වල ඈතින් පේන්නේ ක්වීන්ස්ටවුන් පැත්තේ තියෙන කඳු පන්තිය මාර ලස්සනට පේන බීච් එකට. ඊට පස්සේ ආයේ යන පාරේ අපිට පාක් එකක් හම්බුණා. සිනික් රිවර්ස් එක. ඒකට අපි පොඩ්ඩක් ගියා. තරම සමයක ලබාගෙන ඉන්නේ ඒකට ගස් කොළන් වල පොළෙන් හැදිලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් පාත්‍රය එකක් හදලා තියෙනවා මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ වර්ක්අවුට් කරන්න ඇවිදින්න. ඒක දිගේ තමයි අපි මේ යන්නේ මගේ සගයෝ ටිකත් එක්ක. ඊට පස්සේ අපි යන පාරේ අපි තව ප්ලේස් එකකට ගියා. එතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බැටළුවෝ ඉන්නවා. කොහොමද නිව්සීලන්ත වල බැටළුවෝ කියලා ඔය පේනවා නේද? ඒගොල්ලන්ට තාම ඒගොල්ලෝ ඉන්ටර්විව් වුණා විතරයි. තාම ඒගොල්ලෝ ලෝම එහෙම තියෙන හොඳට සමහර අය අතන අඩු වෙලා සමහර අය ලස්සනට ඉන්නවා. ඊට පස්සේ අපේ ගමන අපි කන්ටිනියු කළා. මේ තියෙන ඉන්නෝකාගේ හබය පහු කළා අපි බ්ලෆ් පැත්තට යන ගම මේ බීච් එක මේ තියෙන්නේ බ්ලෆ් වල දර්ශන ටිකක් ඔයගොල්ලන්ට. මෙතන තියෙනවා ලයිට් හවුස් එකක්. ඒක ගැන තමයි විස්තර තියෙන්නේ. මේ හැමිලා ඉන්නෝකාගිල්ල වල ඉඳලා කිලෝමීටර් 20 ගානක් ඈතින් තමයි බ්ලෆ් තියෙන්නේ. අනිවාර්යෙන් ඉන්නෝකාගිල්ල බලන්න ඕන තැනක්. මෙතන ඇන්ටාර්ටික් වලට ගොඩක් ළඟයි. කියන්නේ සවුත්ලන්ඩ් වල තියෙන එජ් එකේම තමයි තියෙන්නේ. ළඟම තියෙන අයිලන්ඩ් එක තමයි ඇන්ටාර්ටික්. ඔයගොල්ලෝ පේන බ්ලෆ් වල ලස්සනට හදලා තියෙනවා. මොනියුමන්ට් එකක් විදිහට ලස්සනට චේන් එකක් විදිහට හදලා තියෙනවා. ඒක තේරුනේ ගෙන ඇල්යුමිනියම් වලින් හදලා තියෙන ෆ්‍රේම් එක. මේ තියෙන අයිකොනික් ලොකේෂන් එක බ්ලොක් වල මේ තියෙන කන්වේ තමයි ඩිස්ටන්ස් ටික හරලා තියෙනවා. මෙතන බලන්න තියෙන ගොඩක් කට්ටිය ඉන්නේ. අනිවාර්යයෙන් මෙතන ෆොටෝස් අරගන්නවා. යාළුවනේ අතන ඔය ටික තමයි අතනම වීඩියෝ එකේ අද ගේන බලපොත් වෙන්නේ. එහෙනම් යාළුවනේ නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.